මේ පහට හැරෙනවා. පැය භාගයක වෙනසක් වගේ මම තමයි තියෙන්නේ. හරි ඒ පුළුවන් ওই සම්බෝලයා පරිසරයක් ඒවනේ. ඉතින් එතකොට ඒත් එක්කම සැලරි එකේ වෙනසකුත් තියෙනවා ලංකාව සහ මෙහි. දැන් ඔයා කවදාවත් තනියෙන් දෙයක් කරන්න පුරුදු වෙන්නේ නැහැ. මාස 3කට සැරයන්නේ ඉලෙක්ට්‍රිසිටි, ගෑස්, වෝටර් බිල් එන්නේ. එතකොට ඒවා හරියට බැලුවොත් ඒවත් ලොකු එක්ස්පෙන්ස් තමයි. hello welcome back to Ruchi with Yumi. අපේ දෙවෙනි එපිසෝඩ් එකනේ. අපේ දෙවෙනි එපිසෝඩ් එකට. අද මොකද්ද මාතෘකාව? අද මාතෘකාව අපි හිතමු ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් යන්නේ මේ ලයිෆ් ස්ටයිල් එක. එතකොට අපේ යන එක්ස්පෙන්සස් ඉන්කම් ඒ ඔක්කොම අපි කතා කරන්න ඉන්නේ. අපේ ජීවිතය කොහොමද මේක අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි මේ කතා කරන්නේ අද. නැත්නම් ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද වට? බලමු අපි එහෙනම් ඉස්සරහට. කොහොමද වඩිදි? කොහොමද කියන්නේ? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවද? මුලින්ම කියන්න ඕනේ අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒකත් කරන්න ඕනේ. ඉතින් රුචිර කියන නිසා කරන්න ඕනේ අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් බෑනේ. අපි මුලින්ම කතා කරමු අපේ daily life එක. daily life එක. කොහොමද? ලංකාව ගැන වගේනවා කීයට නැගිට්ටේ කොහොමද වගේ life එක තිබ්බේ කියලා? නෑ ඉස්සෙල්ලාම මෙහෙම කියමු අපි. අපි කෑම වලින් පටන් ගමු. කෑම වලින්? ඔව්. ඒ කියන්නේ දැන් අපි ගෙදරට වෙලා ඉන්නකොට කොහොමද අපිට අතට පායට කෑම හම්බ වෙනවා. අතට පායට කෑම. නෑ මුලින්ම කියදායිනේ මෙහෙම. ඔයා ලංකාවේදී උදේ නැගිට කීයටද? මම ඉතින් ගෙදර ඉඳන් වැඩ කරේ. work from home. එතකොට මම 7ට නැගිටිනවා. මං නැගිටිනවා 5 මාට. මම ලංකාවේදී ජොබ් එකට යන හින්දා මම 5 මාට නැගිටිනවා. එහෙම. එතකොට ඒක මෙහෙදී කියන්නේ මෙහෙදී ඉතින් අර ෆුල් ටයිම් ජොබ් එකක් නැහැනේ. තාම. ඔව් කරන්නත් බැහැනේ. ඒතර ස්ටුඩන්ට් වෙන කෙනෙක්ට කරන්නත් බැහැ. 24 hours තියෙනවනේ. ඔව්. එහෙම නිසා එතකොට ඉතින් ටයිම් එකේ ලොකු ගැප් එකක් නැහැනේ. ඔව් මටත් නැහැ. ඔව්. දැන් මම ලංකාවේදී 5:30ට වගේ හැරුණා උදේ. මෙහෙ 5ට හැරෙනවා. පැය භාගයක වෙනසක් වගේ මම තමයි තියෙන්නේ ඒක. හැරෙන එකේ. ඔව්. එතකොට අර ලක්සරි ලයිෆ් එක නැහැ මේ. නේද? ලක්සරි ලයිෆ් එක කිව්වේ? ඒ කියන්නේ දැන් අපි ගෙදර ඉන්නකොට අපිට අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලෝ අපිට හැමදේම කරලා දෙනවා උයලා. උදේ දෙක හදලා දෙනවා ඒවා. එහෙම. ඊට පස්සේ දැන් මම මගේ ජීවිතේ මම කවදාවත් උයලා නැහැ. ඒ කියන්නේ ලංකාවේදී නෑ උයලා තියෙනවා. හරි ඒ පුළුවන් ওই සම්බෝලයා පරිසරයක් ඒවනේ. සයිඩ් ඩිෂ් එකක් විදියට. එහෙම. නැත්නම් ඉතින් ලංකාවේ අපි උයලා නැහැ. මම කොහොමත් උයලා නැහැ. ඔව් රුචිර කොහොමත් උයලා නැහැ. උයලා නැහැ. ඒකක් හදලත් නැහැ. මුකුත් නැහැ මම. එයා ඇවිල්ලා කවුද අර අධිරාජ්‍යයේ කුමාරයා වගේ හිටපු කෙනෙක්. එකා යකා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම මෙහෙ වෙනස් වුණා. වෙනස් වුණා. මට ආපු දවසින් ඉඳන් උයන්න උනා. රුචිරට ආපු දවසින් ඉඳන් තේ හදන්න උනා. ආපු දවසින් ඉඳන් තේ හැදුවේ මම. මට හැබැයි උදේට හැරෙන එක ප්‍රශ්නයක් නෑ. ඕන තැනක උදේ වැඩ කරන එකට තමයි මම කැමති. ලේසි ඒක. ඔව් මෙයාට හැබැයි අපේ දවසින් ඉඳන් රෑ ජොබ් හම්බුන්නේ නෑ මෙහෙත්. නෑ අපිට හම්බුණා අපි කැමති උන්නේ නෑ සමහර ඒවා. ඔව් එනට වාගෙන ෆුල් ටයිම් වාට හම් වැඩ කරන්න හම්බෙච්ච නිසා තමයි නයිට් ටයිම් ජොබ්ස් ගත්තේ නැත්තේ. ඔව් ඒක ප්‍රධාන දේ. ඒතර ඒක තමයි ලංකාවේ සහ මෙහි ප්‍රධාන මේ. ඔව් මම ලංකාවේ උදේ 7:00ට වැඩට යනවා. අයි 5:30ට ඔෆ් වෙනවා. ඔව්. මෙහෙ ගෙදරින් යනවා 5යි. ඉතින් එතකොට ඒත් එක්කම සැලරි එකේ වෙනසකුත් තියෙනවා ලංකාව සහ මෙහි. නෑ ඒක වෙනමනේ. දැන් අපි ඩේලි ලයිෆ් එක විදියට කතා කරද්දි සැලරි එක බෑ එතෙන්ට. හරි. ඒක වෙනම. එතකොට තව මොනවාද? ඩේලි ලයිෆ් එකේ විදියට දැන් ඔයාට අම්මා කෑම හදලා දෙනවා. එහෙම හදලා දෙනවා. එතකොට මම කවදාකවත් උදේට අතින් කෑවේ නෑ. ඔව්. අපේ අම්මා තමයි මට හැමදාම උදේට වැඩට යන්න කලින් කවන්නේ. දැන් උදේට තේ හදාගෙන උදේට තේක හදාගෙන තනියෙන් තේක හදා ගන්නවා තනියෙන් උදේට කෑම එක හදා ගන්නවා යා ඒ විදිහට තමයි ඉතින් ඒක පටන් ගන්න අපේ ඒක හේම ඔයා හිතන්නේ ඒක අපිට ලේසියිද අමාරුයිද ඒ කියන්නේ දැන් අපි ඔය අපි තනියෙන් කරගන්න එක දැන් මෙහෙමයි අපි ලංකාවේ හිටියා නම් මං හිතනවා දැන් ඔයා කවදාවත් තනියෙන් දෙයක් කරන්න පුරුදු වෙන එකක් නැහැ මම ලංකාවේ හිටියා නේද ඔව් ඇයි එහෙම ගියා මට එහෙම හිතෙනවා ඉතින්. ඊට පස්සේ සමහර විට මම හිටියත් දැන් ජොබ් කරගෙන එහෙම ඊට පස්සේ යන්න පුරුදු වෙන එකකුත් නෑ ලොකුවට.
ඔයාද ලංකාවට ඒ අම්මා හදලා දෙන හින්දා ඕ ඔය බේම් වෙන්නත් පුළුවන් නේ දැන් අපි මෙහා අපි ඉඳන් අපි දෙන්න තනියෙන් ඉඳන් මේ ඔක්කොම තනියෙන් කරගෙන ගන්නේ ඕ දැන් අපි දෙන්න දැන් දේවල් බෙදාගෙන ඉන්නේ දවල් උදේට ඒක හදලා ආයෙ ටික කරගන්නවා මං ඉතුරු ඒවා ටික දවල්ට ඒවා මේවා ඒ ටික වැඩ ටික කරගන්නවා එහෙම අපි දැන් බෙදාගෙන ඔව් අපි ගෙවල් අස් කරන එකත් ඒකේ දැන් අපි අස් කරගන්න එකක් වුණත් එහෙමනේ කරන්නේ ක්ලීන් කරන ඒවා වුණා ඔක්කොම හැබැයි මට ඒක නම් ලංකාවෙත් අපි එහෙම කරා ගෙදර මොකද? ඒ කියන්නේ ගෙදර ක්ලීන් කරන ඒවාද අපේ ඔව්, මමයි අම්මයි නංගීනේ හිටියේ අපිට නැත්තම් සෙට් වෙන්නේ නැහැ නේ අපි ක්ලීන් කරගෙන ඉන්නවා ඔව් එතකොට ඒක ඉතින් කොහොමත් අපේ අම්මා කොහොමත් සතියකට සැරයක් ගියේ ඊට පස්සේ අර ෆුල් ක්ලීන් එක දෙනවා එතකොට ඉතින් ඒක වෙනසක් නැහැ කියලා හිතෙනවා ඒක අවුලක් නෑ ඇත්තට මේක අවුලක් නෑ අපි රුචිර මම දන්න තරමින් ලංකාවේ යත් යාගේ ක්ලීනින් හඩ ටික කරගන්නවා මම මගේ රූම් එක ක්ලීන් කරනවා කරලා ඔයා යා බාත්රූම් හොදලා ලංකාවෙදිත් කරනවා ඔව් මම ඒ ටිකත් ඒ විදිහටම ඒතකොට කරන්නේ ඒකේ වෙනසක් වෙලා නැහැ ඒක එහෙත් කරා මෙහෙත් කරා, කරනවා ඔව්. ඒක සේම් යන්නේ මගේ ඔව් අර ප්‍රධානම දේ තමයි මං උදේට නැගිටලා තේ හදන එක ඒක ඒක තමයි මේන් වෙනස්කම උනේ මගේ ආයි දැන් මට වෙනසකට උනේ ආය අර නිකන් යුනියන අර ලංකාවේ යුනි ගිය විදිහට මෙහෙත් යුනියන්න වෙලා ආ පාර්ට් ටයිම් එක කරගෙන එහෙම ඉන්නවා ඔයා ලංකාවේ ඉද්දිත් පාර්ට් ටයිම් කරන්නේ කරානේ ඔව් ඒකින්ද ඒකත් ඒ විදිහට බැලුවොත් ඒකත් සේම සමානයි ඒ කියන්නේ මං ෆුල් ටයිම් ජොබ් එකකට එකපාරටම ෂිෆ්ට් වෙලා ආයි අර පරණ එකකටම ආවා වගේ දෙයක් උනේ ඔව් යුනි ඒ කියන්නේ ලංකාවේදී යුනි ගිහිල්ලා ෆුල් Full ටයිම් time. ජොබ් එකක් කරලා ආයි දැන් මේකට ආවා වගේ Shift සීන් එකක් වෙච්ච. තමයි ඉන්නේ ඒක තමයි මේන්ම තියෙන්නේ නේ අපිට ඩේලි ලයිෆ් එක විදිහට ඔව් ආයි ඩේලි ලයිෆ් එක විදිහට මම ලංකාවේ ඉද්දිත් ජිම් ගියා ඔව් වර්ක් ඉවරලා වැඩ ඉවරලා ගෙදර ඇවිල්ලා ආපු ගමන් ජිම් ගියා ඔව් මෙහෙත් ගෙදර එන්න ගියේද අනිත් පැත්තට gym ජිම් යනවා. යනවා. ඒකට ඒකත් සේම්ම තමයි. හැබැයි මම පළවෙනි අවුරුද්ද ජිම් ගියේ නැහැ. ඔව් මෙහි ඇවිල්ලා ඉතින් පළවෙනි අවුරුද්දේ අපිට බෑනේ අපිට මුලින්. අමාරුයි. ඊට පස්සේ තමයි ජිම් යන්න පටන් ගත්තේ. පුරුදු වෙන්න ඕනේ එහෙමනේ එතකොට ඒක හරි ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඉන්කම් එක්ස්පෙන්ස් අනම්මනම් ඒ ටිකට යන්න පුළුවන් නේ. ඔව් ඔගේ ඔයා කියන්න ඔයාගේ ඉන්කම් එක්ස්පෙන්ස් මුලින් ඊට පස්සේ මම කියන්නම්. මම මගේ ජීවිතේ මං ගත්තොත් දැන් මගේ ලංකාවේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එක මම හිටපු පොසිෂන් එකත් එක්ක මං හිතන්නේ මම ලංකාවේ වයිට් කොලර් ජොබ් එකක් කරාට මං හිතන්නේ ලංකාවේ මට ලොකෝට වියදම් කරන්න ඉන්කම් එක ඇති වුණා කියලා. ඔව්. නැද්ද? අපි දෙන්නා වයිට් කොලර් ජොබ්ස් කරේ. එතකොට මම ඩිග්‍රී එකත් අරගෙන එහෙම තමයි ජොබ් එක කරේ. ඒනකොට මං හිතන්නේ ලංකාවේ ආර්ථික තත්ත්වෙත් එක්ක මට ඒ ගාණ ඇති වුණා කියලා. ඔව් මටත් ඒකම තමයි. ජීවිතේ විඳින්න. අපිට සල්ලි ඇති වුණේ අපි ගෙදර ඉන්නේ කාලා බීලා හිටියේ එතකොට. අපි අපේ සල්ලි වලින්ම කාලා බීලා හිටියනම් අපිට ඒක කොහොමත් අමාරුයි කරන්න බෑ. හැබැයි දැන් මට මෙහෙ ඇවිල්ලා මම යුනිට් ගිහිල්ලා පාර්ට් ටයිම් ජොබ් එක කරගෙන මම මගේ දේවලුත් කරගෙන ඔව්. අපි මම හිතනවා ඒක බැලන්ස් කරගන්නවා. බැලන්ස් කරුණා අපිට කියලා. කොහොමද? දැන් මං වුණත් දැන් අපි ජිම් එකකම මේ එක්සාම්පල් එකක් ගමු. ඔව්. දැන් ලංකාවේ හිටියොත් ප්‍රෝටීන් එකක් ගන්න සාමාන්‍යයෙන් මන්ත්ලි හම්බෙන සැලරි එකෙන් මදි. භාගයක්වත් වඩා යනවනේ කොහොම කර. දැන් ඔව් ලංකාවේ ගානත් එක්ක බලද්දි දැන් මෙහෙ එක බැලුවොත් හරියට බැලුවොත් එක දවසක ගානටත් අඩුවෙන් ගන්න පුළුවන්. ඒක ඉතින් අර මට හිතෙන්නේ ඉතින් ඒක ඉතින් ලංකාවේ සිස්ටම් එක අපිට චේන්ජ් කරන්න බෑ. ඒක අපිට චේන්ජ් කරන්න බැරි දෙයක්. මොකද දැන් මෙහෙ කෙනෙක්ට සැලරි එක පටන් ගන්න ඒගොල්ලෝගේ අවෝඩ් එකක් තියෙනවා. ඒ අවෝඩ් එක අනිවාර්යෙන් ඒකට ගන්න ඕනේ. ගියා ලංකාවේ කොහොමද ඉන්ටර්න්ෂිප් ළමයිගේ මම හිතන්නේ තාමත් ගන්න 15000ටත් දන්නේ නැහැ ළමයි සැලරි එකට. මං හිතන්නේ දැන් 3000 දෝහද වැඩි වුණා 18ක් මං හිතන්නේ ඒක හරියට ෂුවර් නෑ. ඇති තේරුමක් නෑ. ඔව් ඒ ගානට මේ ඒකනේ. ජොබ් එකක් දැන් හිතන්නකෝ අඩුම ජොබ් තරමේ එක ලංකාවේ 50000ක් ගත්තත් මදි. මදි දැනට ඔව් තනි කෙනෙකුට 50000ක් ගත්තත් මදි. ඇයි ඉතින් හිතන්න බස් වල යන වියදම් ඊට පස්සේ කන්න අනම් මනම් ෆෝන් වලට ගියාට පස්සේ දැන් මෙහෙ මම කරන්නේ රෙස්ටුරන්ට් එකක ෆ්‍රන්ට් ඔෆ් හවුස් වැඩ කරනවා. මම ඉගෙන ගන්න මම කරන්න ගත්ත ජොබ් එක. එතකොට ඉතින් এডুকেෂන් ක්වොලිෆිකේෂන් මොකුත් බලන්නේ නැහැ නේ ඒගොල්ලෝ ඔව් ඒකට. ඒක පාර්ට් ටයිම් විදියට යන එක ගන්න ඕනේ. එතකොට මම කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව මම ඒ වගේ ජොබ් එකක් කරනවා. මට අතට සල්ලිත් එනවා. හැබැයි මම ලංකාවේ ඉගෙනගෙන ඔක්කොම කරගෙන ඉගෙන ගත්ත පැත්තෙන්ම ජොබ් එකක් කරලා ඒ හම්බෙන ගාන මදි. මදි. ඔව් ඒක ජීවත් ඇත්ත. වෙන්න. ඉතින් ඒක එතන ලොකු ගැප් එකක් ලොකු තියෙනවා gap එකක් ලංකාව තියෙනවා. සහ මෙතන ඕස්ට්‍රේලියාව අතර. මට හිතෙනවා ඔව් අපිට එන ඉන්කම් එක ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි මෙහි අපි ඉන්කම් එකක් ගත්තත් එක්ස්පෙන්ස් එකත් ඒ විදිහටම තියෙනවා අපිට. තියෙනවා. ඔව්. අපි හිතන්නේ ඒනොට නැති ඒ වුණාට කියන්නේ හරි ඒ වුණාට අපි හොයන ගාන අපි කාලා බීලා අපි ඉන්වෙස්ට් කරලා අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඔව් අපිට ඔක්කොම කරගන්න ඇති. ඒ කියන්නේ ඒක ඉතින් ඩිපෙන්ඩ් අපි කීයක් හරි
එකතු කරගෙන වෙන විදිහ ඔව් ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් අපි ගිය සැරේ ලංකාවට ගියාම කොෆි එකක් උදේට කොෆි එකක් බීලා අපි මොනවාරි සෑන්ඩ්විච් එකක් කෑවොත් එහෙම රුපියල් 2000ක් විතර යනවනේ. නෑනේ අපි වාගේ කොෆි එක අරගෙන මෙයා උදේට සැන්ඩ්විච් එක ඔක්කොම අරගෙන කීයද 5000 ගානයි. 5000 ගානක් ගියා. ගියා ඔව් 5000 ගානක්. එතන නිකන් ඉතින් ලංකාවේ මිනිස්සු එක දවසකට උදේට 5000 ගානක් වියදම් කරන්න බෑ. ඒක කොහෙත්ම සෙට් වෙන්නේ නැහැ ලංකාවේ. අපි දැනග හිටියේ ඇත්තට මෙච්චර ගානක් යයි කියලා. ඒක ලංකාවේ ගන්න සැලරි එකකින් එහෙම කාලා ඉන්න බෑ කොහොමකට. එහෙම. එතකොට ඒක තමයි මේක මෙහෙත් එක්ස්පෙන්ස් තියෙනව නැත්තේ නෑ. ඔව්, දැන් මෙහෙ අනිවාර්යෙන් අපි ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ. ඒ වගේම එතකොට ෆෝන් බිල්, ඉන්ටර්නෙට් බිල්, ඊට පස්සේ වාහන ඉන්ෂුරන්ස් එමෙම එක තියෙනවා. අනිත් එක තමයි මෙහෙ අපිට මාස 3කට සැරයන්නේ ඉලෙක්ට්‍රිසිටි, ගෑස්, වෝටර් බිල් එන්නේ. එතකොට ඒවා හරියට බැලුවොත් ඒවත් ලොකු එක්ස්පෙන්ස් තමයි. ඒ වුණාට අපි ගන්න පොයින්ට් එක. කියන්නේ අපි ලංකාවේද මේ දේවල් ගෙව්වේ නෑ. මේවා ගෙව්වේ නෑනේ අපි අපේ ෆෝන් එකේ data හරි කතා කරන්න Wi-Fi බිල් එක එච්චරයිනේ අපි පේ කරේ. අපි එතනින් ගියාට මුකුත් කරේ නෑ. නිකන් මෙහාම මැචුවර්ඩ් වුණා වගේ. ඔව්. ගොඩක්. අපි රෙන්ට් එකක් පවා ගෙවනවා. අපි රෙන්ට් එකක් පවා ගෙවනවා දැන් මේ ඉද්දි. ඒ බැලුවාම අපි සෑහෙන අපිට මෙහේ සෑහෙන එක්ස්පෙන්ස් තියෙනවා. ඔව්. අපේ ඉන්කම් එකට එකත් බලද්දි එක්ස්පෙන්ස් එච්චර තිබිලත් අපිට තව මොකක් හරි කරගන්න විදිහට ඉන්කම් එක එනවා අපිට. ඔව්. සමහරවිට අපි ලංකාවේ හිටියනම් මෙච්චරටම කියන්නේ සල්ලි හොයන්න උනන්දුවක් දක්වයි කියලා නෑ දැන් අපි ඒකනේ. අපි මෙහෙ ඉද්දි අපි වැඩ කරන්න කැමතිනේ. ඔව්. ලංකාවේදී අපි එහෙම කරන්න කරන්නේ මම හිතන්නේ ලංකාවේ එහෙම ඔපචුනිටි නැහැ. ඔව්. දැන් පාර්ට් ටයිම් ගියත් දවසක් ලංකාවේ පාර්ට් ටයිම් තියෙන නෑ ඔය මොන හරි ප්‍රොමෝෂන් මොන හරි ඒ වගේ විදිහට පාර්ට් ටයිම් ගියත් දවසකට 2500ක් 3000 දෙන්නේ. දැන් ඒකත් එක බැලුවොත් මෙහෙම කරන්න බෑ. බෑනේ. ඔව්. මෙහෙ අනිවාර්යෙන් ඒ රේට් එක ගෙවන්න ඕනේ. ඒ ටික ඒ විදිහටම යන්න ඕනේ. ඔව්. මෙහෙම එකක් තියෙනවා. ඒ අතින් බැලුවාම ඉන්කම් එක්ස්පෙන්ස් පැත්තෙන් ගේමක් ගහන්න පුළුවන්. ගේමක් ගහන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ අනිවාර්යෙන් කාලා හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ජොලියේ. ඒක තියෙනවා මෙහෙ. ලංකාවෙත් ඉන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු ඉන්කම් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් හිතන්නකෝ වාහනයක් ගන්න එක සම්බන්ධ වුණා. අපි දැන් මෙහි හරියටම හරි සතියක් වැඩ කරොත් අපිට සතියෙන් හරි විදියට වෙන මොකුත් ගන්න නැතුව සතියක් වැඩ කරොත් ලක්සරි එකක් නෙමෙයි. අපිට ගමනක් බිමනක් යන්න සාමාන්‍ය විදියට ඉන්න වාහනයක් ගන්න පුළුවන්. සතියෙන් ඉතින් හරියට හරියට. ඔව් හරියට බැලුවොත් සතියෙන් ගන්න පුළුවන්. හරියට වැඩ කරොත් සතියකින්. අපිට ලංකාවේ වාහනයක් එහෙම ගන්න බෑ. බෑනේ. ඔව් මම දැන් ලංකාව අවුරුදු 3ක් වැඩ කරා මම වාහනයක් කරන්නේ නැහැ මගේ වඩියකින්. ඉතින් මං ගත්තේ නැහැ ගෙදරින් අරන් දුන්නේ කන්ටි. ඔව් ආල්ලේ. දැන් අපි මෙහෙ වාහන ගත්තේ අපේ සල්ලි වලින්. ඔව්. ඒ විදිහට තමයි ඉතින් එහෙම බැලුවොත් මෙහෙ ඉන්කම් එක එක්ස්පෙන්ස් පැත්තෙන් මෙහෙ ඉස්සරහින් ඉන්න ඕස්ට්‍රේලියාව. ඒක ඉතින් අනේ මන්ද ඒක මිනිස්සුන්ගේ වැරදක් විදිහට මම දකින්නේ නැහැ. ඔව් ඒක එහෙම කියන්න බෑ. ඔව්. ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඒක ළමෙක්ගේ කොච්චර මිනිස්සු ඉගෙන ගත්තාත් දැන් මෙහෙ ගොඩක් අයගේ බහුතරයකගෙම ක්වොලිෆිකේෂන් එක උපරිම එක්ක සර්ටිෆිකේට් ලෙවල්. ඔව්. ඔව් දැන් මෙහෙ සර්ටිෆිකේට් ලෙවල් වගේ තියෙන අයනේ ගොඩක් හොඳ ජොබ්ස් වල ඉන්නේ. ඔව්. දැන් ලංකාවේ බැලුවොත් හැමෝටම ඩිග්‍රී තියෙනවා. ගොඩක් අයට ડોක්ටර් එහෙම තිබිලත් මාස්ටර්ස් ගිහිල්ලා. අන්න ඒකනේ වෙලා තියෙන්නේ. ඔව් එතකොට මිනිස්සු මං හිතන්නේ ඒගොල්ලෝ එච්චර ඉගෙනගෙන ඒගොල්ලෝ එච්චර Tamanට වැලියු එකක් ගෙවන තැනකද වැඩ කරන්නේ වගේ ලංකාවේ. එහෙම හිතනවා. ඒක හැම පැත්තෙම ඒක තියෙනවා ඉතින්. ඔව් එහෙම. ඒක ඉතින් අනේ මන්ද ඉතින් මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. ඔව්. එහෙම ඒ අතින් බැලුවාම මෙහෙ හොඳයි. ඒ පැත්තෙන් ආර්ථික මට්ටම ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් කොහොමද ඉතින් හොඳ වෙන්නේ බෑ. ඒකේ විදියට තියෙනවා. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් ෆුඩ්ස් ගැන ගත්තොත් කොහොමද? ඔව් කොල් ඒ කියන්නේ මං කියන ෆුඩ්ස් කියන්නේ තියෙන ඒවනේ. මට එහෙම කිව්වම මතක් වුණේ පළවෙනි දේ තමයි අපි ලංකාවේ අපි අම්මලා කොහොමද දවස් ගානේ උයනවා දවස් ගානේ. ඔව් මම ෆුඩ්ස් කියන්නේ ගත්තේ ක්වොලිටි එකේ තියෙන වෙනස්කම් ඒවත් එක අපි උයන එක ගැන කතා කරමු කොහොමද? දවස් ගාන සමහරලාට වේල් තුනම ඒගොල්ලෝ වෙනම උයනවා. දැන් අපි කොහොමද දවස් දෙක තුනක් එකම කෑම කනවා. ඒක ප්‍රශ්නයක් නෑ රත් කරගත්තා කෑවා. ඔව් ඇත්තට දැන් ලංකාවේ අපි එහෙම කැවෙන්නේ නෑනේ. දැන් මට ලංකාවේ ඔන්න උපරිම දවසක් අය එකම කෑම. මට ලංකාවේදී මොකද තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තිබ්බනේ.
කොළ ජාති තියෙන්න ඕනේ. මට අනිවාර්යෙන් ලංකාවේදී කොළ මොන හරි තියෙන්න ඕනේ සතියේ දෙපාරක් තුන් පාරක්වත්. ඊට පස්සේ එකම කෑව කන්න බෑ. කන්න බැරි එකක් තිබ්බා. එනකොට මෙහි දැන් එහෙම ප්‍රශ්න නැහැ. දවස් දෙකක් තුනක් එකම කෑව. තුනක් දවස් 3ක් නම් කොහොමද කන්නේ? 3ක් වගේනේ අපි අපි සමනෙන් සතියක් නම් අදින්නේ නැහැ. සතියක් කන්නේ නැහැ. ලංකාවේ තිබ්බ පුරුද්ද පොඩ්ඩක් තියෙනවා වගේ කන්න බෑ. ඔව් 3ක් තමයි අපේ මැක්සිමම් යන්නේ නේ. ගොඩක් වෙලාට දෙකෙන් ඉවරයි. දෙකෙන් ඉවරයි. ආයි මම සතිය මැදත් උයනවා එහෙමනේ. එක දෙයක් ලංකාවේ සහ මෙහි වෙනස්. ඒක සම්පූර්ණ වෙනස්. කාපු විදිය සම්පූර්ණ වෙනස් වුණා මෙහි ආවට පස්සේ. අපි ලංකාවේ හැමදාම මෙයාට වෙනස් වුණා ගොඩක්. මොකද මෙයා ගොඩක් ಜಾති කෑවේ නෑ. එහා දෙනවා දැන් මේ කනවා. මම ලංකාවේ ඉජ්ජි ගොඩක් කෑවේ නෑ. කොහිලා කෑවේ නෑ. තවුන මම කෑවේ නෑ. කරවිල කෑවේ නෑ. ඔය වගේ ගොඩක් ಜಾති කෑවේ නෑ. හැබැයි මෙහි ආවට පස්සේ මට කන්න වුණා. කන්න සිද්ධ වුණා. සිද්ධ කරා. කන්න සිද්ධ කරා. ඉතින් දැන් යා ඔක්කොම ಜಾති කනවා. කන. ඔයා මොකද හිතන්නේ මේ ෆුඩ්ස් වල තියෙන ක්වොලිටි එක ගැන? ඒක නම් ලොකු දන්නේ නැහැ. මොකද ලංකාවේ ඉන්නේ නැහනේ. නෑ මං අහන්නේ දැන් හිතන්න ෆෘට්ස් ගත්තොත් ඒවැය තියෙන ක්වොලිටි එක ලංකාවේ මෙහි තියෙන ක්වොලිටි එක ගැන මොකද හිතන්නේ? ලොකු වෙනසක් ඔයා දකින්නවද? සමහර විට තියෙන පුළුවන්. දැන් මේ මොනවාද මිදි අර මේවා ඉතින් ලංකාවේ කොහොමද තියෙනවද මන් දන්නේ නැහැ. තියෙනවනේ දැන් ඒකනේ නෑ මං කියන්නේ ඒක දැන් තිබ්බට නෑ මං කියන්නේ අපි ලංකාවේ මිදි ගෙඩියක් කෑවොත් එන රහ නෙමෙයි මෙහි මිදි වල තියෙන්නේ. ඔව් ඒක තමයි මං අහන්නේ ලංකාවේ මිදි අර මේවා වවනවද? ඇපල් නෑනේ. ඉතින් ඒවා ගෙන්නන දේවල්. ඔව් අන්න ඒක තමයි ක්වොලිටි එකේ වෙනසක් තියෙනවා. ලංකාවේ වවන්නේ කරන්නේ නැති නිසා මං ඒක නම් හිතනවා. ඔව් ඒ වුණාට ඉතින් එහෙම බැලුවොත් ලංකාවේ හැදෙන කෙසෙල් වලටත් බෙහෙත් ගහන එකනේ කරනවනේ. ඔව් ඉතින් එහෙම එකක් තියෙනවා ඉතින්. අයව අනේ මන්ද. ඒතර ක්වොලිටි එක අතින් ගත්තොත් පොඩි වෙනසක් මෙහි හොඳයි කියලා මං කියන්නේ. මගේ ඔපිනියන් එක මෙහි ක්වොලිටි එක වැඩි ෆුඩ්ස් වල. ඒත් ඉතින් දැන් කෙසෙල් අරම ඉතින් මෙහි අර වර්ග නැහැනේ ගොඩක්. ඔව් වර්ග නැහැ. එකම කෙසෙල් ගෙඩිය තමයි කොහෙන් ගත්තත් ගන්න. පොලිකියුට් ගියයි සීනි කෙසෙල් ගියයි. අනමාවලු එක ජාතිය තියෙනවා. මේක එන්නේ නැහැනේ. එකම කහ පාට කෙසෙල් ගෙඩිය තමයි තියෙන්නේ කැවෙන්ඩිස්. ඔන්න ඒක. ඒක විතරමයි තියෙන්නේ. එතට ඒකේ මේකක් තියෙනවා. ඔව්. අපිට එක එක ජාතිය කන්න පුළුවන් ලංකාවේ. කෙසෙල් විතරයි. නැහැ ඒ කියන්නේ දැන් හිතන්නකෝ අම්බ අනම්මනම් දැන් මෙහි අම්බ එහෙම හරි අමාරුයි හොයාගන්න. ඒ කියන්නේ ඒ කාලෙට විතරයි. නමුත් මෙහි අපි දැන් ස්ට්‍රෝබෙරි කන්න තියෙනවා, චෙරි තියෙනවා. ඒ පැත්ත තියෙනවා ඔක්කොම. කීවි දැන් ලංකාවේ හොයාගන්න. අමාරුයිනේ. දැන් ස්ට්‍රෝබෙරි උනත් ගත්තාම සමහරලාට ඇම්බුල් ලංකාවේ. ඔව්. එහෙමනේ. ඉතින් ඒවා ඉතින් මම හිතනවා ඉතින් ලංකාවේ වැඩිව වෙන්නේ නැහනේ. ඒ හින්දා ඒක ඒ විදියට මේවා කරන්න. ඔව්. එහෙම. ආව. හොඳමද? වෙදේක් ගැන මොකද හිතන්නේ? වෙදේක ලංකාවේ හොඳයිනේ. ලංකාවේ වෙදේක හොඳයි. ඉතින් මෙහෙ යන්නේ එහෙම බැලුවා ලංකාව කියන්නේ ලංකාව මං හිතනවා පින්වන්ත රටක් කියලා බැලුවා. වෙදේක පැත්තෙන්. අනිවාර්යයෙන්. ඔව්. දැන් මෙහෙ සමයකේදී වහින්නේ නැහනේ. සමයකේ කියන්නේ සමයක පටන් ගන්නවා. ඔව් අනිත් අර ලංකාවේ දැන් මේ හිතන වැඩි කට්ටිය සමයකම ලංකාවේ ඒ වගේ යන්නේ. එහෙමනේ. අරක මෙහෙ තියෙන්නේ පිච්චිලා නිකන් ඒක තේරෙන්නේ නැහැ. ඒකේ ඉන්න බෑ එළියට ගිහිල්ලා නිකන් සාමාන්‍යයෙන් අපි අවන්න එකකට දැම්මා වගේ යනවනේ 40 ගණන්. කර වෙනවා. අර ලංකාවේදී කරවීමක් වෙන්නේ නැහැ. එහෙම අපිට ලංකාවේ ආවෙ ගිහිල්ලා ඉන්න පුළුවන්. මෙහෙ ඉන්න බෑ. මෙහෙ දාඩිය දාන්නේ නැහැ අපිට. ඔව්. ලංකාවේ දාඩිය දානවා. මෙහෙ දාඩිය දාන්නේ නැහැ. මොකද මම දෙකට කියන මන් දන්නේ ඒකට කියන්නේ. හිමිඩිටි අන්න මොකද වචනයක් තියෙනවා මට මීටර් නැහැ. කියන කට්ටිය මේ එහෙම ප්‍රශ්නයක්. ආයි වින්ට් එක මෙහෙ වින්ට් එක සීතල. දැන් ඔයාලට කොහොමද සීතල? ඔය ඒක අමාරුනේ මෙහෙ සීතල නේද? ඉඹලා ලංකාව හොඳයි. ලංකාවේ ඉන්න ගමන් මට ඒනට හිතිච්ච දෙයක් තමයි ෆිල්ම් බලලා අනේ හිම වැටුණා නම් මෙහෙටත් හොඳයි. අනේ ෂෝක්. දැන් අපි ඉන්නේ ඇඩිලේඩ් වල හිම වැටෙන්නේ නැහැ. ස්නෝ නැහැ. ඔව්. එතන මල්ලා ඒනට ලංකාවේ ඉඳි අර ෆිල්ම් බලලා හිතුණා අනේ මෙහෙටත් හිම වැටුණා. ඒනට දැන් හිතුණා ඕනේ ලංකාව එහෙම නැද්ද ඒක හොඳයි කියලා. දැන් මෙහි අපි සීතල හීටර්ස් දාගෙන ඉන්න ඕනේ, රෙදි පෙරෝගෙන ඉන්න ඕනේ, කොච්චර වැඩ තියෙනවද? ඒ කියන්නේ අර අපේ ඔක්කොම වෙනස් වෙනවා. ලංකාවේ ක්ලයිමේට් එක ගත්තොත් අපිට අපි කොළඹනේ පැය දෙකකින් යන්න පුළුවන් නුවරඑළිත් පැය දෙක දෙකමාර තුනකින් යන්න පුළුවන් නුවර. ඒතකොට මේ පැත්තට ගියාම සීතල. ආයේ අපිට බීච් සයිඩ් යන්න පුළුවන් තව පොඩි වෙලාවක. එහෙම ඕන දෙයකට එක එක පැති වලට යන්න තියෙනවා. රස්නේ ඕන නම් ඒ විදියට යන්න පුළුවන්. මෙහෙම බෑනේ. මේ රස්නේ නම් රස්නෙම විතරයි මේ මුළු කාලෙම. දැන් සාමාන්‍යයෙන් නොවැම්බර් විතර ඉඳලා පටන් ගත්තාම ඒප්‍රිල් වගේ වෙනකම්ම රස්නේ තියෙනවනේ කොච්චර කර. මෙහෙද? ඔව්.
රස්නේ තියෙනවනේ. කියන්නේ දෙසැම්බර් ජනවාරි ගොඩක්ම රස්නේයි. ජනවාරි ගොඩක්ම රස්නේනේ. ඊට පස්සේනේ ටික ටික සීතල ඇවිල්ලා ඊට පස්සේ ජූන් ඉඳලා ඕගස්ට් වෙනකන් සීතලම සීතලයි. දැන් ලංකාවේ ඒක නෑ. ලංකාවේ සමහර දාට සීතලයි සමහර දාට රස්නේයි. ඒක එක එක විදියට වෙනස් වෙනවනේ. එතකොට ඒක ඇත්තටම ලංකාවේ ක්ලයිමේට් එක මාර ගති. ඒක තියෙනවා මේ පැත්තේ. ඔව් එහෙම බලුවම ලංකාව හොඳයි. මේ පැත්තේ. මේ පැත්තෙන් අනිවාර්යයෙන් ලංකාව හොඳයි. හොඳයි. ඔව්. ක්ලයිමේට් දැන් මේ ආයි ලංකාවට ගහන්න තැනක් නැහැ. ගහන්න තැනක් නැහැ. ඒක ක්ලයිමේට් එකකින් ලංකාවට ගහන්න තැනක් නැහැ මෙහෙ හිටියට. ඒක හොඳයි. හරි. ඊට පස්සේ ෆැමිලි ගැන කොහොමද? ෆැමිලි ඒතකොට අම්මලා ඔක්කොම. ඔව්. ඒ කියන්නේ ඔව් ඉතින් අපිට ඉතින් මෙහෙ එහෙම කට්ටිය ලොකුවට අඩුයිනේ. ඔව්. හරියටම බැලුවොත් හැම කෙනෙක්ටම මං හිතනවා ඒක. මේ නෑ මොටම තියෙනවා ඉතින් ඔය ප්‍රශ්නේ. ඔව්. ඒ කියන්නේ දැන් හිතන්නෝ අපි ගෙවල් වල ඉද්දි එහෙම නෑ නේ අපි අම්මලා තාත්තලාට සමීපයි එහෙමනේ අපිට වටේ ඔව්. කට්ටිය ගොඩක් ඉන්නවා කතා කරන්න කට්ටිය ඉන්නවා එහෙම ඉන්නවනේ ඉතින්. ඒ හින්දා අර මේ වගේ රටකට ආවම ඒ දේ මිසින් අපිට. ඔව්. අපිට අපි විතරයි. හැබැයි ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. මොකද්ද? අනිත් එක බලන්නයි මට බයින්න එපා. මොකද්ද? දැන් හිතන්න අපි ලංකාවේ ඉනකොට ඕපදූප. අපි ගැන හොයන්න මිනිස්සු. කේලා. කේලා. ඒවා වැඩි. ඒනොට මෙහෙම නෑ. එහා පැත්තේ ගෙදර මනුස්සය මැරුණත් දන්නේ නෑ. දැන් අපි දැන් මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු එකමාරක් විතර එහා පැත්තේ ගෙදර ඉන්න ඇත්ත එක තාම එහෙම ලොකුවට කතා කරලත් නැහැ. ඕ නිකන්. වෙලාවක් නැහැනේ කතා කරන්න. ඒ කියන්නේ ඒ වටේ පිටේ මිනිස්සුන්ට වෙලාවකුත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලෝ හැදිලා තියෙනවා. අපිට වෙලාවකුත් නැහැ ඒගොල්ලන්ට වෙලාවකුත් නැහැ. ලංකාවේ එහෙම නැහැ. ඉතින් එහා පැත්තේ මෙහා පැත්තේ ඔක්කොමලා නෑ යුණත් ඔක්කොම ඉතින් අර ඕපදූපයි එහෙමනේ. එහෙම එකක් තියෙනවා. මෙහෙ ඉතින් කවුරුත් කාගේවත් දේවල් හොයන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. මම දන්නේ ඉතින් මෙහි ඉතින් ලංකාවේ ඉන්න කට්ටිය එහෙම දන්නේ නෑ නේ මං හිතන්නේ එහෙම කියලා. එහෙම නෑ නේ ලොකුවට අඩුයි. ඒක හරි අමාරුයි නේ. ඒක දන්නේ නෑ ඒක නා. ලොකුවට මෙහි අර නිදහස කියන දේ උපරිම තියෙනවා. ඔව්. ඒ වගේම තමයි ඉතින් මොකක් හරි කරදරයක් වුණත් ඒ වගේම තමයි. ඔව්. දැන් ලංකාවේ නම් මොකක් හරි දෙයක් වුණොත් ඕන කෙනෙක් එනවනේ. ඔව් එහෙම එකකුත් තියෙනවා නේ. දැන් හිතන්න මොකක් හරි පාරේ ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වුණොත් ලංකාව කියන්නේ පප්පගම වගේ කියලා. ඔව්. ඒක මොකක් හරි ඇක්සිඩන්ට් මරා ගන්නකොට එකට මරා ගන්න උදව් වෙන ඕනේ දෙයක් ඉන්නවා. දැන් හිතන්නකෝ අපි ලංකාවේ මොකක් හරි වෙලා ඇක්සිඩන්ට් එකක් වුණොත් ඕන කෙනෙක් එනවනේ දුවගෙන කරේ. මෙහෙ ගණන් ගන්නෙත් නැහැනේ සමහරවිට. එහෙම එකක්. ඒ වගේ තියෙනවා. ගයක් ගිනි ගත්තා වුණත් එහෙමයි. මේ මිනිස්සු නිවන්න යන්නේ නැහැ. ෆයර් එකෙන් එනකම් ඉන්නවා ඒ වගේ. මම හිතනවා මේක ස්ටේට් එකෙන් ස්ටේට් එකට දැන් වෙනස් දන්නේ. දැන් අපි මෙහෙ ඉන්නකොට අපිට මෙහෙ ලංකාවේ කට්ටිය අඩු වෙනවාට දැන් මෙල්බන් එහෙම නැහනේ. ඔව් එහෙම ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවා. මම හිතන්නේ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම මම හිතනවා ඒක ඩිපෙන්ඩ් නේ. ඔව් අමාරු මට හිතෙන්නේ නිකන්. හිම් කියලා. එහෙම නඩ අපිට තිය අර යාළුවෝ ඉන්න එක. ඒක පොඩ්ඩක් මිසින්. ඔව්. ෆැමිලි එකේ කට්ටිය එක්ක ඉන්න එක. දැන් මම ඇවිල්ලා මගේ ජීවිතේ මං හැමදාම අපේ අම්මත් මම දැන් එක පුරුද්දට කියන රුචිරත් එක්කත් කියනවා. මොකද? ඒ කියන්නේ දැන් මම ගෙදර ආවම මම ඉතින් සාබඩේ කියවනවා. දැන් මං ගෙදර ඉඳි ලංකාවේදී මම work from home උත් එක්ක ඉතින් මම හවසට ඇවිල්ලා අම්මා හවසට ඉරියා. අර කුස්සියට වෙලා ඉතින් කියවන එක කරා. මම උයරකව මමත් කියවන එක. අර ඒක මිසි. දැන් මේ පාර ලංකාවට ගියවම මට ඒක දැනුණා. ඒ කියන්නේ මම මේ පාර ලංකාවට ගියම අම්මත් එක්ක හරි ඉස්සර වගේ කියවනවා. ඒක මිසින් ඉතින්. මම නම් ඉතින් කොහොමත් එහෙම ලොකු සීන් එකක් නැහැ. ඒක ඉතින් කොල්ලොන්ගේ මන් දන්නේ. ඒක වෙනස්. අර එහෙම පවුල් කට්ටිය මිසින් එකක් තියෙනවා පොඩි. මම ඒගොල්ලන්ටත් එහෙම ඇති කියලා හිතනවා. සහ යාළුවෝ ඉතින් අර පොඩි කාලේ එකට හැදිච්ච යාළුවෝ. ඔව්. දැන් ඒ ඕනේ නැහැ. දැන් අපේ ආච්චම්ම නැති වුණා. යන්න බැරි වුණානේ. මේ ඉඳලා එකපාරට. ඔව්. ඒ වගේ දේවලුත් තියෙන දෙක පාට අපිට කරගන්න බැරි. යන්න බෑ ඔව් ඉතින්. මොකද අපි ලංකාවට ගිහිල්ලා ආපු ගමම්ම වගේ නේ. ගිහිල්ලා ඉල දවස් දෙක පොඩි දවසයිනේ. නේ ඔව් ඊට පස්සේ මාසෙම තමයි සතියේ වගේනේ. එච්චර නැහැනේ. පහ වුණානේ. ජනවාරි අපි ඩිසෙම්බර් ආවා. ඊට පස්සේ ජනවාරි යන්න නැති වුණා. ඒතකොට අපිට ආයි යන්න හැකියාවක් නැහැ එකපාරට. හැකියාවක් ඒ වෙලේ තිබ්බේ. අන්න ඒ වගේ දේවල් වෙනවා. සිටුේෂන් වෙන්නත් සිටුේෂන් තියෙනවා. එහෙම. අන්න ඒ වගේ දේවල් වලට ඉතින් ෆේස් කරන්න වෙනවා. ඔව් එහෙම වුණාම. යාළුවෝ මිසින් ඉතින්. ඔව්. මොකද අපි දැන් ලංකාවේ ඉඳි එහෙම නෙමෙයි හැම කරම සෙට් වෙනවා. එහෙම නැතිනවා ට්‍රිප් එකක් හරි යනවා. දැන් මෙහෙම කරන්න බෑනේ ඇත්තට. ඔව්. අද මං වැඩ වෙන්න පුළුවන්. අනිත් කාට හරි ගෙදර ඉන්නව වෙන්න පුළුවන්. එහෙම මාරුවෙන් මාරුනේ එක එක්කෙනාට තියෙන
විදිය සහ මට තේරිච්ච විදිහට මෙහෙම යාළුවෝ හොයාගන්න හරිම අමාරුයි. ඔව්නේ. ඒ වගේ අර හොඳම යාළුවෝ වගේ හරි අමාරුයි. එහෙම නැත්තේ නෑ ඉන්නවා. ඉන්නවා. ඒ කියන්නේ අර හැප්පිටම ගැලපෙන අය හොයාගන්න ටිකක් අමාරුයි. ඔව් ඒක ඉතින් අර එක එක්කෙනාගේ වයිබ් එකට වෙනස් අන්න ඔව්. අපි ලංකාවේ හිටියත් ඒක තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට තියෙන ලංකාවේ ඒක යාළුවා ගන්න ඒක වෙන්නේ මෙහෙමනේ අපි ලංකාවෙද්දී අපි පොඩි කාලේ ඉඳලා අපි ආශ්‍රය කරපු කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලොත් එක්කනේ අපි මේ වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ. එතකොට ආය අමුතුවෙන් වෙනස් වෙන්න දෙයක් නැහැ. දැන් අපි මෙහි ඇවිල්ලා අමුතුවෙන් වෙන යාළුවෙක් අපි මේ වෙනවා කියන්නේ ඒක සම්පූර්ණ දෙවිදිහකට තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට අර එන්නේ ඒවා තමයි ඉතින් එහෙම තියෙන්නේ. නැතුව එහෙම යාළුවෝ නැති සීන් එකක් නෙමෙයි තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ හොයාගන්න එකම වයිබ් එක කට්ටිය හොයාගන්න අමාරුයි. අන්න ඒකයි. ඒක පැත්තේ ඒකත් මම හිතන පැත්තේ අවුලක්ද දන්නේ නැහැ කියලා. දැන් අපි මෙල්බන් ගියාම අපිට ගොඩක් කට්ටිය ඒ අන්න ඒකනේ මෙල්බන් දැන් අපි මෙල්බන් ගියාම තියෙන්නේ අපි දන්න අයමනේ වැඩි. අන්න ඒකයි. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා දන්න අයම තමයි එහෙත් ඉන්නේ සමහර. ඔව්. එහෙම එකක් තියෙනවා. ඒ වගේ එකක් තියෙන. ඒකයි ඒක එහෙම වෙනස් වෙන්නේ. ඔය ඒතොර එහෙම ඉතින් බැලුවොත් ලංකාව ගොඩක් අපිට යාළුවෝ නැදලා ඉන්නවා මෙහෙ නෑ. එහෙමනේ. ඔව්. සරලම කිව්වොත් ඒ තමයි. එහෙ ඉන්නවා මෙහෙ නෑ. ඔව්. මෙහෙ නෑ කියන්නේ අර සාපේක්ෂව අඩුයි. අඩුයි. ඒක තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඕවරෝල් ගත්තාම එම හොඳයි වෙනස් කියන්නේ ඒක ඩිපෙන්ඩ් එක අපේ මතේ මෙහෙ හොඳයි ලංකාව හොඳ නෑ එහෙම කියන්න බෑ කොයින් වෙලාවක. ඒ කියන්නේ ඒක ඉතින් මම කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අපේ මතේ ඒක වුණාට තව කෙනෙක්ගේ මතේ වෙන දෙයක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මට ලංකාව හොඳ වෙන්න පුළුවන්. ආයි සමහරවිට මට ලංකාව හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේනේ. ඒක අර තියෙන දේවල් අපි ආශ්‍රය කරපු දේවල් අනම්මන හැම දේත් එක්කම වෙනස් වෙනවා. කියන්නේ ඒක හරිය. ඒනට දැන් හැමතිස්සෙම අපි ලංකාවට යන්නත් කැමතිනේ. ඔව් අපි කැමති. අපි කැමති. දැන් අපි දෙලා ඇවිල්ලා දෙකේ යල්ල වාර මේකක් තිබ්බනේ. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් අර ඒ දෙකෙන් එකක් මේව කරගන්නේ නෑ. ඔව්. අපි දෙන්න දාපු ගමන් යනවද නැද්ද කී කී හිතෙද්දි මෙයා දැන් මට යන්න ඕන උනාට දැන් මට මෙයාගේ තීරණය ගන්න ඕනේ මෙයා කැමතිද යන්න. ඔව්. එහෙම තියෙනවා බලන්න ගියාම මෙයාත් කැමති. අන්තිමට දෙන්නම කැමති යන්න. ඔව්. එහෙම අර ඉතින් අර අපි මෙහි හිටියට අපි යන්න කැමතියි. යන්න කැමති අනිවාර්යයෙන්. දැන් උනත් අපිට යන්න වෙලාවක් තිබ්බොත් අපි යනවා. යනවනේ අපි කැමතියි. ඔව්. ඒ කියන්නේ සමහර අය කැමති නැහැ යන්න ලංකාවට. එහෙම අයත් මෙහි ඉන්නවා. ඒනොට ඒක ඉතින් ඩිපෙන්ඩ් එකක් කෙනාටනේ. ඒක ඩිපෙන්ඩ් අනිවාර්යෙන් ඒක ඩිපෙන්ඩ් වෙනවා. එහෙම තමයි. ඒ විදිහට තමයි එතකොට ඉතින් එම හොඳයි නරකයි ලොකුවට කියන්න බෑ. පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි ඉතින් ඒවා වෙනස් වෙන්නේ. එහෙම නැතුව ලංකාව හොඳ නෑ ඕස්ට්‍රේලියාව තමයි හොඳම කියන්නත් බෑ. ඕස්ට්‍රේලියාව හොඳ නෑ ලංකාව තමයි හොඳම කියන්නත් බෑ. ඒක එක කැටගරි එකකින් කැටගරි එකට වෙනස් වෙනවා. දැන් අපිට තියෙන එක නෙමෙයි තව කෙනෙක් එක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ලංකාවයි ඕස්ට්‍රේලියාවයි නිකන් කම්පෙයාර් කරාම තියෙන වෙනස් ටිකනේ. ඔව්. අපිට අනිත් අයට දන්නේ නැහැ. අපි දෙන්නට තියෙන වෙනස්කම් ඉතින් එහෙම තමයි වෙනස්කම් කියන්නේ තියෙන දේවල් ටික. එච්චරයි. එහෙනම් ඉතින් අපේ එපිසෝඩ් එක ඉවර කරනවා. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නන්නේ. ආයි තව වීඩියෝ එකකින් හම්බෙමු. තව වීඩියෝ එකකින් හම්බෙමු. අපේ vlogs තියෙන ඒවත් බලන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.